දැන් මේ මොහොතේම එකපාරටම මහරජතුමාගෙන් විශේෂිත තොරතුරු වගේක් එකපාරටම ගලාගෙන යන්න ගත්තා. ඒකයි මම මේ හදිස්සියෙම මේකට ඇවිල්ලි ඉවරලා මේ සම්බන්ධයෙන් මේ කියන්න ඕනි කියලා හිතුවේ. ඉතින් මොකද මේ නැත්තම් මේකට මේ සමාජ මාධ්‍ය තමා මේ දේවල් මේ ප්‍රකාශ කිරීමට තියෙන එක්තරා තැනක්. මොකද අනිකුත් ස්ථාන වලට යාමේ කිසිදු උවමනාවක් නැති නිසාත්. අනිත් එක තමයි මේක මේ ඇත්ත වශයෙන්ම මේ සුදා අයියා සම්බන්ධයෙන් තමයි මේක කියන්න කියලා කිව්වේ මහරජතුමා විශේෂයෙන්ම. මොකද ඔහු මෙතුවක් කාලයක් අවුරුදු ගණනාවක් තිස්සේ මම හිතන්නේ ගණන් කරන්නත් බැරි අවුරුදු ගණනාවක් තිස්සේ ඔහු මේ මාතෘ භූමිය වෙනුවෙන් කරන කැපවීම වලට කෘතගුණ දැක්වීමක් වශයෙන් ඔහු ගැන ඇත්තටම මේක කියන්න කියලා පැහැදිලි කරලා විශේෂයෙන්ම මට පැහැදිලි කරලා කිව්වා. අනිත් එක තමයි මේ ඉරාජ් අයියා වුණත් මේ ඔහුට ඇත්තටම මේ ඔහු සම්බන්ධයෙන් කිසිම මේ දෙයක් නැති බවත් මේ අර රංගපාගෙන ඉන්න චරිත නිසා ඔහුට අනම්මනම් කියන්න දේවල් සිද්ධ වුණා මිසක් නැත්තම් ඇත්තටම මේ විරාජය වුණත් මේ සුදා අයියාගේ ක්‍රියාකලාපයන් සම්බන්ධව ඉතාමත් පැහැදීමකට ලක් වෙලා ඉන්න මේ බව තමයි ඇත්තටම මේ ප්‍රකාශ කරන්න කියලා කිව්වේ. මොකද සුදා අයියා ඒ අරගල කාලයේදී ඊට කලින් ආරන්වලදී ඔහුත් ඇත්තටම මේ සම්බන්ධයෙන් කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. මොකද ඔහුටත් අර ඉරාජ්‍යයට මතුවෙච්ච වගේ ඒ සම්බන්ධ ගැටලු ඒ දවස්වල තිබුණා. මොකද ඊට පස්සේ තමයි ඔය හැමදේම මෙයා වෙලා ඔවුන්ට අවශ්‍ය දේවල් මේ නිරුත්සාහයෙන්ම ඔවුන්ගේ මේ ඒ දක්ෂතාවයන් මාතෘ භූමිය වෙනුවෙන් කිරීමට ශක්තිය ධෛර්ය සහ ඒ කැපවීම උනන්දු වගේම ගොඩක් දේවල් ලැබුණේ. ඉතින් ඔහු පිටරට පුරවැසියෙක්ද කියන එක ගැන මේ අපි මේ වෙලාවේ බලන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒවා මෙතෙන්ට අදාළ නැති නිසා. මොකද මහරජතුමාත් ඒ සම්බන්ධයෙන් අවශ්‍යතාවයක් නැහැ ප්‍රශ්න මේ ඉස්මතු කිරීමට. මොකද ඒ වැඩක් ඇති දෙයක් නෙමෙයි. මොකද මේ ලංකාවේ කියලා ඉන්න කිසිම කෙනෙක්ට එහි මේ අයිතියක් නැහැ. මොකද ඒ රටවල් වල ජීවත් වෙන රටවල් වල ජීවත් වෙන අය විසින් තමයි ලංකාවේ කටයුතු මේ දවස්වල පාලනය කරගෙන යන්නේ කියන එක මහරජතුමා විශේෂයෙන්ම පැහැදිලි කරා. මොකද මේ ලංකාවට මුදල් අච්චු ගහන්නවත් යනම්මනම් ඒ ඉස්සර ඒ දේවල් කරාට මේ දැන් ඒ දේවල් කරන්න බැරි බවත් මහරජතුමා මතක් කරා. ඉතින් මේ ඕක තමයි ඇත්තටම මේ ඉතින් සුදා අයියා වෙනුවෙන් ඉරාජය විශේෂයෙන් මතක් කරන්නකෝ. ඔහුට මේ විශේෂ වශයෙන් ස්තුති විදීමක් කරන්න කියලා මේ රට ජාතිය වෙනුවෙන් මේ කරන මහඟු කැපකිරීම වලට. ඉතින් ඒක තමයි මේ වෙලාවේ මේ කරන්න තියෙන්නේ.